කාන්තාවකගේ වටිනාකම සුන්දරත්වය ගැන වැඩියෙන් කතා කරන කාලයක්. ඉතින් අපි දන්නවා මේ කාන්තාවගෙන් තොරව සමාජ ක්‍රමයේ තිබිලා නැහැනේ අතීතේ ඉඳන් කාන්තාවට ලොකු වටිනාකමක් තිබුණා. ඉතින් කාන්තාවන්ට පුළුවන් වුණා සමාජය වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කරන්න Tamanගේ පවුලෙන් ඔබට ගිහිල්ලා. වර්තමානයේ අපි බලනකොට දැන් ලංකාවේදී ලෝකෙටම දායාද කළානේ පළමු අගමැතිවරිය. ඉතින් ඒක විශේෂයෙන් අපිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඊට පස්සේ වර්තමානයේ වෙනකොට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවල හිටපු අය දේශපාලනයට අරගෙන එන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා නීති හදන තැන එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන්න කාන්තාවන්ට විවිධ තරාතිරම් වල කාන්තාවන්ට හැකියාව ලැබුණා. ගුරුවරියන්ට, වෛද්‍යවරියන්ට, නීති ක්ෂේත්‍රයේ ඉන්න අයට වගේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න අයට කාන්තාවන් විදිහට දැන් ඔන්න රට පාලනය කරන්න ලැබිලා තියෙනවා. ඉස්සරහට ප්‍රකාශයක් තිබුණානේ තොටිල්ල පදවන දෑතින් තමයි රටක් පාලනය කරන්න කියලා. අන්න ඒ විදිහට කාන්තාවන් අද දවස වෙනකොට පරිපාලනයේ නීතිය වගේ ක්ෂේත්‍ර වලින් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ ඉන්නේ අග්‍රාමාත්‍යවරියක්. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් ඉහළ තනතුරු රැසක් හොබවන්නේ කාන්තාවන් විසින්. විශේෂයෙන් විභාග කොමසාරිස් ජෙනරාල්වරිය බවට කාන්තාවන් පත් වුණා. පහුගිය කාලේ අර පුරුෂයන්ට විතරක් කරන්න පුළුවන් කියලා කියපු රැකියාව තිබුණානේ. රියදුරු රැකියාව, කොන්දොස්තර රැකියාව වගේ රැකියාවන්, ඊළඟට අධික පීඩනයක් යටතේ සිදු කරන රැකියා, පරිපාලන මේ කටයුතු, මේ වගේ දේවල්, ඊළඟට ආරක්ෂක අංශයේ විවිධ තනතුරු හොබවන කාන්තාවන් අද දවස් වෙනකොට ඉන්නවා. ඉතින් කාන්තාවන් කියලා ගත්තාම වටිනාකම අගේ මිල කරන්න බෑ කියලා අපි හැමෝම පිළිගන්න කාරණයක්. ඒ නිසා ඉතින් අද කාන්තාවන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන් Taman ගැන වගේම කවුරු හරි කාන්තාවක් මොකක් හරි අභියෝගයක් නිසා, මොකක් හරි ගැටලුවක් නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඔබ උත්සාහ කරන්නේ පීඩාව සමනයට පත් කරගන්න. මොකද ඔබට ඔබේ ශක්තිය, වටිනාකම හඳුනා ගන්න පුළුවන් නම්, ආත්ම විශ්වාසය කියලා කියන දේ ඔබට වර්ධනය කරගන්න පුළුවන් නම්, ඔබ වෙනුවෙන් ඔබට කැප වෙන්න පුළුවන් නම් ඇත්තටම කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා වඩාත්ම වටින්නේ ඔබට ඔබේ වටිනාකම හඳුනා ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම කියන දේ. සියලු කාන්තාවන්ට විශේෂයෙන් ආදරණීය බිරිඳට ගෙදරක වගකීම දරන දරුවන් රැකබලා ගන්න, මහත්තයාගේ වගකීම සහ මහත්තයාව බලා ගන්න, ආදරය කරන, ලෝකයට ආදරය බෙදන ආදරණීය සියලු කාන්තාවන් වෙනුවෙන් අපි මෙන්න මේ ගීතය අද දවසේදී එකතු කරන්න හිතුවා. මහ පොළොව
පොළොවේ